හැබැයි අපි දන්නවා අං එන්නේ පස්සේ. අහවල් එක. ඒක නිකන් අපේ අවයවයක් හා සම්බන්ධයි. බලන්න ශාක පරිණාමයේ පළවෙනිම ශාකයේ අපේ ඇඟේ කෑල්ලක් තියෙන එකක්. ශාක පරිණාම කතාවේ පළවෙනිම ශාක වර්ගයේ මිනිහගේ ඇඟේ අවයවයක් හා සම්බන්ධයි. කවුද කියන්නේ? අක්මා ශාක. ඊසි. ඊට පස්සේ පාසීද අන්ද දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අං එන්නේ පස්සේ. එහෙනම් තුන්වෙනියට තියෙන්නේ අං ශාක. එච්චරයි. බයෝ කියන එකේ මත හිරින්නේ නැහනේ. දැන් ඒවට ඔප්ෂන් තමයි අපි මේ යන්නේ. හරි. එතකොට පුතේ මේ අර ප්ලාන්ටේ වල පරිණාමය ගැන තමයි ওই ප්‍රශ්نين අහන්නේ. ප්‍රශ්නේ පොඩ්ඩක් විනාඩියක් අරන් හැම ළමෙක්ම කියවලා උත්තරේ තියෙන්නේ මොන පාඩමේද කියලා විතරක් මට කියන්න. ඇඟිලි වලින් කියන්න මොන පාඩමේද කියලා. right. ළමෙක් කිව්වා. තව right. ඒ ළමයාත් හරි. තව කීවෙනි පාඩමේ වෙන්නේ නැද්ද? ශාකේ පාඩමේද? නෑ. plan form and function වල නෙමෙයි. එහෙනම් තුන්වෙනි පාඩමේ. ඇයි ඒකේ කියනවනේ evolution කියලා පාර්ට් එකක් නේ. පරිණාමය කියලා එකක්. එතන තමයි. එතකොට හොඳ ළමයි වගේ ශාක පරිණාමයේ වෙච්ච පිළිවෙල අපි මතක් කරගෙන ඉමු. පුතේ මම තියරි පන්ති උගන්වද්දි කියන්නේ ශාක පරිණාමයේදී පළවෙනියටම හටගත්ත ශාක වර්ගය තමයි අහවල් එක. ඒක නිකන් අපේ අවයවයක් හා සම්බන්ධයි. බලන්න ශාක පරිණාමයේ පළවෙනිම ශාකයේ අපේ ඇඟේ කෑල්ලක් තියෙන එකක්. මොකක්ද? ඒක මාරාතල් කතාව කියන්නේ ශාක පරිණාමනේ කතා කරන්නේ අපේ ඇඟේ කෑල්ලක් එක්ක සම්බන්ධයි. අපේ මොකද්ද? තට්ටමද? පෙනහැල්ලද? ඔලු ගෙඩියද? අයියෝ මෙලෝ දෙයක් මතක නැහැ. කවුද? මේ ලෝකෙ ඉස්සරලාම ආවේ? අක්මා ශාක, liver birdsලා. අක්මා ශාක. හරි. දෙවෙනියට ආවේ මූසස්. පාසි ශාක. සාමාන්‍යයෙන් පුතේ අං එන්නේ මුලින් නෙමෙයිනේ. අං එන්නේ පස්සේ. නොගොළුයි තියාගන්න. හරි? කියන්නේ. ඊට පස්සේ තමයි අර horn birds. අං ශාක. right. ඉතින් මේ පිළිවෙල මලාට අමතක වෙන්න විදියක් නැහැ මම ඒ කියලා දෙන විදියත් එක්ක. තියරි ළමයෙකුට නා. දැන් අපි මේ නික හිතන්න දැන් මම ගුරුවරයෙක් විදියට මම ලියන පුතා එකක් මා ශාක දෙක පාසි ශාක තුනං ශාක. ඉතින් එහෙම ලියලා වැඩක් නැහැ. ඒක මතක හිටින මොකක් හරි විදියක් තියෙන්න ඕනේ. විදිය තමයි මම මේ කිව්වේ. මොකද්ද කියන්නේ? ශාක පරිණාම කතාවේ පළවෙනිම ශාක වර්ගයේ මිනිහගේ ඇඟේ අවයවයක් හා සම්බන්ධයි. කවුද කියන්නේ? අක්මා ශාක. ඊසි. ඊට පස්සේ පාසීද අන්ද දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අං එන්නේ පස්සේ. එහෙනම් තුන්වෙනියට තියෙන්නේ අං ශාක. එතනින් පස්සේ පිළිවෙල මතක තියාගන්න එක මහ ලොකු අරුමයක් නෙමෙයි. ඇයි? ඒක ලේසි. ලයිකෝපයිටා පී ටෙරෝපයිටා පී ටෙරෝපයිටා කොට පී සයිලන්ස් නේද? ටෙරෝපයිටා කියලා අපි කියන්නේ. හරි? ඊට පස්සේ නම්බර් 6 කවුද? සයිකැඩෝපයිටා ඊට පස්සේ කොනිෆෙරෝපයිටා ඊට පස්සේ ජී නීටෝපයිටා නම්බර් 9 ඇන්තෝපයිටා මේ තමයි ශාක පරිණාමයේ වෙච්ච පිළිවෙල. සමහර ළමයි මේවා මාරු කරගෙන පොත්වල නෝට් වල ලියනවා. හරි? පළවෙනිම එක මේක. ඊට පස්සේ මට කියන්න අපි දැනගන්න ඕන මේ පරිණාමයේ ප්‍රධාන වශයෙන් වෙන්නේ නැත්තේ කොහෙද? මුහුදේද භූමියේද? මාකින් එකේ තියෙනවා ඒක. මාකින් එකේ එක පොයින්ට් එකක් තමයි මෙම ශාකවල පරිණාමය එවලූෂන් එක කොහෙද උනේ? ටෙරස්ට්‍රියල් භෞමිකව. හරි? භෞමිකව. පැහැදිලිද? ඔන්න ඕක ඒ කියන්නේ හිතන්නකෝ දැන් මහ මුහුදේ අක්මා ශාක හැදිලා මේක හැදිලා මහ මුහුදේ මේ මොකවත් නැහැ මේ මහ ගසුත් හැදෙනවා. හරි? මේ පයිනස් ගස් මහ මුහුදේ හැදිලා නේ? ඊට පස්සේ මේ මඩු ගස් හැදිලා. හරි? එහෙම වෙන්නේ නැහැ. මේක වුණේ ප්‍රධාන වශයෙන් භූමියේ. හැබැයි ඉස්සරලාම ශාක හටගත්තේ කොහෙද? සාගරයේ. ඉස්සරලාම ශාක නෙමේ සත්තු නෙමේ ඔය හැම මගුලක්ම වගේ හටගත්තේ කොහෙද? සාගරයේ. මරයින් වල නේ? එතකොට ඊළඟ කාරණාව ඔයා මට කියන්න මේ ශාක පරිණාමය උනේ කාගෙන්ද? කවුද?
ඒ තමයි කියන්න හරිත ඇල්ගී වලින් තමයි. කවුද? ග්‍රීන් ඇල්ගී වලින්. ක්ලෝරෝෆයිටා නැත්තම් හරිත ඇල්ගී. ඒතර මේ තමයි පරිණාමික අනුපිළිවෙල. මොකක්ද මේ ප්‍රශ්නෙන් කියන්නේ? ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන්ගේ පරිණාමය පරිණාමික අනුපිළිවෙල අන්න හරි පරිණාමික අනුපිළිවෙල හරි.